වීඩියෝව තුළින් ඔබව දැනුවත් කිරීමට බලාපොරොත්තු වන්නේ අන්තර්ජාලය හරහා මුදල් වංචා කරන පිරිසක් සම්බන්ධවයි. මේ සඳහා පුරෝගාමී වන්නේ කාන්තාවකි. පළමුව මිතුරු අයදුම්පත්‍රයක් එවන අතර අයදුම්පත පිළිගැනීම සම්බන්ධයෙන් සතුට පළ කරයි. මහත්වරුන් ලෙස ඔවුන් හඳුන්වා දෙනු ලබන අතර අපගේ පවුල් පිළිබඳ විස්තරද විමසයි. අනතුරුව තමා සතුවත්කම් පිළිබඳව හඳුන්වා දෙනු ලබන ඇය තම ස්වාමි පුරුෂයා මිය ගොස් ඇති බව සඳහන් කරන අතර තමාහට දරුවන් නොමැති බවද සඳහන් කරයි. මේ අවස්ථාව වන විට තමාද පිළිකාවකට ගොදුරු වී ඉතා අසාධ්‍ය තත්ත්වයේ සිටින බැවින් රෝහල් වාස්තු සඳහා යම් මුදලක් වියදම් වූ බව සඳහන් කරන ඇය තමා සන්තක මුදලින් යුරෝ මිලියන 2ක මුදලක් පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බව සඳහන් කරයි. තම ස්වාමි පුරුෂයා අද ජීවත්ව සිටි කාලය තුළ පුණ්‍ය කටයුතු කළ අයකු ආකාරයෙන් හඳුන්වා දෙනු ලබන අතර එවනු ලබන මුදල අපහට ලබා දීම තුළින් ඇය බලාපොරොත්තු වන්නේද පුණ්‍ය කටයුතු සඳහා එම මුදල් වැය කිරීමයි. ඒ අනුව ඉතා සාමකාමී ඉල්ලීම් කිහිපයක් ඉල්ලන ඇය ආගමික අවභාවිතය සඳහා හෝ මුහුණ බලා මිත්‍රයන්ට ඥාතීන්ට සංග්‍රහ කිරීම ආදී කටයුතු හෝ නීති විරෝධී කටයුතු සඳහා මෙම මුදල් යොදා නොගන්නා ලෙස අවවාද කරයි. ඒ අනුව මෙම මුදල මිනිසුන් හට ලබා දීම සඳහා අප තෝරාගෙන ඇති බව සඳහන් කරන ඇය තමා මිය ගිය පසු මෙම මුදල් පිළිබඳව සොයා බැලීමට තමා නොසිටිනා බැවින් දෙවියන් මේ මුදල් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී හොඳ හදවතක් අපහට ලබා දීමට කටයුතු කරන බවට තදින් විශ්වාස කරනු ලබන බව හඟවයි. මේ කටයුත්ත පිළිබඳව අපගේ අවධානය යොමු වීම පිළිබඳව දෙවියන්ට ස්තුති කරනු ලබන අතර එවනු ලබන යුරෝ මිලියන් 230ක මුදලක් අපගේ පෞද්ගලික වැඩ කටයුතු සඳහා යොදා ගන්නා ලෙස දන්වන අතර ඉතිරි 70% පුණ්‍ය කටයුතු කළ යුතු බව පෙන්වා දෙයි. මේ අතර කාලය තුළ වීඩියෝ ඇමතුම් ලබා ගන්නා ඇය සිටින අසාධ්‍ය තත්ත්වය අපහට ඉතා විශ්වාසනීය ලෙස ඒත්තු ගන්වයි. මේ අතර ඇය ඉතා ඉක්මනින් මිය යෑමට නියමිත බව පවසමින් අපගේ තොරතුරු ඉතා ඉක්මනින් ලැබීමට සලස්වන ලෙස අයද සිටී. ඒ බව ඔප්පු කිරීම සඳහා පින්තූර එවනු ලැබේ. අපගේ තොරතුරු ගත් පසු බැංකුවට මුදල් දැමීමේදී ඉතා විශාල වශයෙන් තොරතුරු සැපයීමට සිදුවන බවත් එය තමා සිටින තත්ත්වය අනුව අපහසු බවද තවද ඒ සඳහා විශාල බදු මුදලක් ගෙවීමට සිදුවන බවද දක්වමින් පාර්සල් ආකාරයෙන් එම මුදල ලබා දීමට තීරණය කළ බව ඇය තවදුරටත් සඳහන් කරයි. අනතුරුව ඇයගේ පෞද්ගලික දුරකථන අංකයද අපහට ලබා දෙන අතර ඇයගේ ලිපිනය සඳහන් ලිපිනයක්ද අපහට ලබා දෙයි. ඒ අනුව ඇය භාණ්ඩ ප්‍රවාහනය කරන ඉතා සුප්‍රසිද්ධ ආයතනයක් නම් කරවනු ලබන අතර දෙවියන්ගේ කරුණාවෙන් එය ඉතා ඉක්මනින් අවසන් විය යුතු බව දක්වයි. පසුව එම මුදල් සාකච්ඡා කරගත් ආකාරයට පාර්සලයක් ආකාරයෙන් ලැබීමට සැලැස්සූ බව හැඟවීම සඳහා ඉතා සූක්ෂම ලෙස සැදූ පින්තූර වීඩියෝ අපහට ලැබීමට සලස්වයි. මුදල් බහාරුවල රහසිගත අංකයන්ද අපහට ලබා දේ. තවද මේ පිළිබඳව කිසිවකු දැනුවත් නොකරන ලෙස ඉල්ලා සිටින අතර එම සුවිශාල මුදල රැගෙන රාජ්‍ය තාන්ත්‍රිකයෙකු පැමිණෙන බව දක්වනු ලැබේ. ඒ අනුව ඔහුගේ හැඳුනුම්පත අපහට ලැබීමට සලස්වන අතර ඉතා සුළු මුදලක් ගුවන් තොටුපළේදී ගෙවීමට සිදුවන බව සඳහන් කරයි. පසුදින උදෑසනම දක්වන ලද ආකාරයටම රාජ්‍ය තාන්ත්‍රිකයෙකු යයි කියා ගන්නා අයෙකු අපහට ඇමතුමක් ලබා දෙයි. අප විසින් එකතු කර ගන්නා ලද මුදලින් රුපියල් 95,000ක මුදලක් ගෙවිය යුතු බව දක්වන ලද ඔහු ඒ සඳහා ශ්‍රී ලංකාවේ බැංකුවක නම සඳහන් අයෙකුගේ ගිණුම් අංකයක් ලබා දෙනු ලැබේ. ඉතා විශාල මුදල ලබා ගැනීමේ අරමුණ පිළිබඳ තීරණය සිදුවන්නේ මේ අවස්ථාවේදීය. පෙරදී හෝ ඔබ මේ මුදල ඔහුට ලබා දුනහොත් සියලු සම්බන්ධතා අවසන් වන්නේය. ඔබ සතු මුදල් ඔබට අහිමි වනු ඇත. එම ක්‍රියාදාමයේදී විදේශීය කාන්තාවක්ද ශ්‍රී ලංකාව තුළ සිටින්නා වූ යම්කිසි පුද්ගලයෙකුද සම්බන්ධ බව ඉතා පැහැදිලිය. ඉතා ප්‍රවේශමෙන් කටයුතු කරන්න. තමා සතු මුදල් ජයවාරම්කරුවන් සතු නොකරන්න. වැඩි විස්තර දැන ගැනීමට කමෙන්ට් කරන්න. Game over.